විශ්ව යනව නේද? දෙයත් කණ්ඩි බීරි ස්වරවෙන්. මේ අහිංසක උදේනි අම්මා ඇවිල්ලා ඉන්න වයස අවුරුදු 43යි. මේ තියෙන ප්‍රශ්න ගැටළු ඔක්කොම නිදාස් කරන්න. ඉක්මන් කරන්න. මොකද දැනෙන්නේ ඇඟට අක්කා? අක්කා? ඇඟට මොකද දැනෙන්නේ? ඈ? නැද්ද ගාරින්ද කලන්තේ වගේ. කලන්තේ වගේ? වෙන මොනවද දැනෙන්නේ? කතා කරන්න. වාට තියෙනවා මම කියන්න දැනෙන්නේ මොකෙන්ද? මුල් ගහනවා වගේ. රයිට් ඒක ඉවරනවා දැන් තව ටිකකින්. ඇඟවල් ගෑහෙන්න දෙන්නේ නැහැ. කොරෝන නරුවෙන් යන්නේ මේ කටහඬ. මේක බොන්න ටික. බොතලේ බොන්න. වතුර උගුරු 3ක් බොන්න. 3ක් හෝ 4ක් හෝ කමන්නේ. ඔයාලට 35 යනකම් බොන්නකෝ. බොන්නවත්. ඉක්මන් කරන්න. මොකද? වමනේ යන්නේ. වමන යන්න එනවා. එළියට යන්නේ නැහැ. ටක් ගාලා. එළියට. වමන යන්නේ නැහැ. බය වෙන්න එපා ඈ. පුටුව. වමන යන්නේ නැහැ. බය වෙන්න එපා හොඳේ. වමන යන්න දෙන්නේ නැහැ. උගුරු නිකන් සැහැල්ලුයි වගේ. මොකද? උගුරු. සැහැල්ලුයි වගේ. එහෙනම් කොච්චර කාලද ප්‍රශ්නයද? අවුරුදු කීයද? අවුරුදු මං කියා. අවුරුදු 30ක විතර ප්‍රශ්නයක්ද? මේ වෙලාවේ මොකද දෙන්නේ ඒකට? ගුරුජක් වගේ තිබිලා නිකන් නෑ වගේ. අවුරුදු 30ක් කියන්නේ අවුරුදු 43ක් කියන්නේ අවුරුදු 13 ඉඳන් තියෙන ප්‍රශ්නයක්ද දෙන්නේ? ඔක නිදාස් කරගන්න බැලුවද හිටියේ? ඔව් නොගිය තරම් නෑ නොගිය දේවාලයක් නෑ. ඈ නොකරපු දෙයක් නෑ. ඒ වට ගෙදම් කරපු සල්ලි තිබ්බනම් වාහනත් අරගෙන සතුටු ගණන් ගෙවල් ගහලා.
ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම මතක් කරන්නේ මෙවැනි ප්‍රශ්න තියෙනවා නම් ඔබට මම පොළොන්නරුවේ වැඩි කන්දේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් හොඳයි කියලා වටේ කියනවා නම් ප්‍රශ්නේ නිදහස් කරගන්න මේ වගේ ප්‍රශ්න ඔබට තියෙනවා නම් මේ ප්‍රශ්න නිදහස් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මගේ ජංගම දුරකථන අංකය යටින් ඔබට මේ ලයිව් ලිස්ට් එක පේනවා ඇති. ඒ නිසා කතා කරන්න. ඔබේ ප්‍රශ්න ගැටලුව මට කතා කරලා කියන්න. ඊට පස්සේ ඒකට විසඳුම් ලබා ගන්න. පොළොන්නරුවෙන් ඇහෙන මේ කතාව මම එන්නේ කියලා විලා නියතමානීව මතක් කර සිටිනවා. මම දෙවියන්ට කන්දි බීරිසරෝවේ මගේ නම උදේන්තිය දර්ශනී මම පොඩි කාලේ ඉඳන්ම මට තිබ්බා නිකන් බැල්මක් වගේ ඒක නැති කරගෙන මට අවුරුදු 13ක් 14ක් වගේ වයස කාලේ තමයි මට මතක හැටියට මම ඒතර ඉස්කෝලෙත් යනවා මට හැමදාම ලෙඩ වෙනවා මොනවා හරි ලෙඩක් හැදෙනවා එක්කෝ වැටෙනවා එක්කෝ වතුරේ ගිල්ලා තියෙනවා මම සර්පයන්ගෙන් ගොඩක් කරදර වෙලා තියෙනවා ගොඩක් දේවල් වුණා නොගිය දේවාලයක් නැහැ නොකරපු දෙයක් නැහැ මම මාස 3ක් එක තැනක් හිටියා ඇවිද ගන්න බැරුව මගේ මහත්තයා තමයි උස්සගෙන යන්නේ අර මේ කරන්නේ ඉතින් తాවකාලිකව තමයි දේවාල වලට ගියත් එහෙම වුණේ මම ගොඩක් සෑහෙන දුක් විඳා එකෙන් අවුරුදු එතකොට දැන් මට අවුරුදු 43යි ඉතින් මට මේ විශ්ව පොළොන්නරුවේ වැලිකන්දේ විශ්ව ශක්තිය ඒ වෙද මහත්තයා මුණ ගැහුනේ අපේ අම්මට ෆෝන් එකෙන් ඊට පස්සේ තමයි අපි මෙතෙන් ආවේ මෙතෙන් එන්න කලින් ඇත්තටම මට හොඳට තිබ්බ කෙනෙක් අවසානයේදී මට හැමදේම නැත්තරම නැතුව ගියා මං කියන්න ලැජ්ජා නෑ මායි අම්මයි දෙන්න ලුණු මිරිස් කාලා හිටියේ ගෙදර කිසිම දෙයක් නෑ මගේ මහත්තයා රට ගියා ගියේ ණය වෙලා නමුත් හිතුවේ නෑ ණය වෙලා ගියාට මේක හැමදාම තියේ කියලා වැඩ තියේ කියලා හිතුවේ අවුරුදු එකමාරක් දෙකක් යනකම් වැඩ තිබුණේ නෑ යාට රට ගිහිල්ලත් එයාත් අසනීප වුණා අපේ පවුලත් අසනීප වුණා හිටපු ගමන් මොනවද උනේ කියලාවත් අපි දන්නේ එහෙම අවුරුදු දෙකක් එහෙම දුක් විඳ ඉද්දි තමයි මේ වැලිකන්ද පොළොන්නරුවේ විශ්ව ශක්ති වෙද මහත්තයා අපිට මුණ ගැහුනේ ඉස්සරම ආවේ මම ගෙදරිමුත් ගිහිල්ලා හිටියේ මට කියන්න අමතක වුණා මම මාස 8ක් විතර ගෙදරින් ගිහිල්ලා හිටියේ හේතුවක් නැහැ නිකම්ම ගියේ ගෙදර ඉන්න බැරිම වගේ තිබ්බ හින්දා ඊට පස්සේ අපේ අම්මා තමයි මගේ දරුවත් එක්ක මෙතෙන් ආවේ ඒ ඇවිල්ලා මගේ ගේ ආරක්ෂා කරලා දුන්නා ඊට පස්සේ ගේ ආරක්ෂා කරලා මගේ අම්මාව මගේ දරුවෝ ආරක්ෂා කරලා දුන්නා මහත්තයා රට ඉන්නවා එයාටත් වැඩ හම්බෙයි කිව්වා ඒ වගේම දැන් එයා වැඩ කරනවා ණයත් භාගයක් ගෙවලා ඉවරයි තව ටිකයි තියෙන්නේ ගෙවන්න ඒකත් මං ගෙවාගෙන යනවා ඇත්තටම මට කියන්න සතුටුයි දේවාල ගානේ නොගිය තැනක් නැහැ අවසාන මම මෙතෙන් ආවා දැන් මගේ ගෙදර කෑම බීම හිඟ නැහැ සතුටින් ඉන්නවා මගේ ගේ හරි එළියයි තරහ වෙච්ච අය මගෙත් එක්ක දැන් කතා කරනවා මට බැනපු අය මට දැන් කතා කරනවා මගේ හොඳ කියනවා මගේ රැකියාව මං නිකම්ම මට ගෙදර එන්න හිතුණා අම්මා මං ගෙදර එනවා කියලා මම ආවා ගෙදර ඊට කලින් මට සම්පත් මල්ලි කතා කරලා කිව්වා අක්කේ ඔබ එච්චර කාලයක් ඉන්නේ දවස් 3-4 යනකොට ගෙදර එයි කිව්වා වගේම මං ගෙදර ආවා දැන් මං ඉන්නේ පොළොන්නරුවේ මං වැඩ කරන්නේ ආරසගංශේ ඉතින් මට කිව්වා අක්කා එතන වැඩට යන්න අක්කට වැඩ කරගන්න පුළුවන් ඒ කිව්වා ඇවිල්ලා යන්න අහන්න දෙයක් නැහැ කිව්වා කීවා වගේම මට සර් කතා කරා වැඩට එන්න කිව්වා මං වැඩට ගියා අදටත් මං හොඳින් වැඩ කරගෙන යනවා මගේ ඇස් දෙක නිකන් බොඳ වෙලා වගේ තිබ්බේ මගේ ඔළුවේ කැක්කුම බඩේ කැක්කුම දනිස් කැක්කුම ඒ වගේ ගොඩාක් ලෙඩ තිබ්බා අතන මම අද මෙතෙන් ආවා මට එදාවට පස්සේ අද එන්න කිව්වා උදේ 9 වෙනකොට මම 9 වෙන්න කලින් ආවා ඊට කලින් මෙතෙන් මායි අම්මයි දරුවයි ආවට පස්සේ වතුර මේවා කරලා දුන්නාට පස්සේ මම ඒ වතුර ටික අරන් ගිහලා අපිට බොන්න පිළිවෙලක් කිව්වා අපි ඒ පිළිවෙලට වතුර බීවා මම මේ කියන්නේ ඇත්තටම සත්‍ය කතාවක් මේ ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන මේ ගේට් පාස් එක අරගෙන සීල් එක බලන්නේ මම වෙනදා කණ්ණාඩි දෙක දාගෙන එදා මටම පුදුම හිතුණා මේ අකුරු ටික මට පේන්නේ කොහොමද කියන එක. ඇත්තටම මේ බලද්දි මට පේනුණා ඒක. මම හැමදාම කණ්ණාඩි දාගෙන තමයි සීල්පටිය බලන්නේ ගේට් පාස් ලියන්නේ අකුරු ලියන්නේ ඔක්කොම කරන්නේ. මට හිතයි නමුත් ඇත්තට මට හිතුන්නේ නැහැ මං අර වතුර බීවා නේද කියන එක මට එදා හිතුන්නේ. දැන් අද මෙතෙන් ආවට පස්සේ මට වතුර එකක් හදලා දුන්නා වතුර උගුරු දෙකයි බීවේ මට වමනේ යන්න ගියා.
නිකන් මගේ ඇඟේ මට ඉස්සෙල්ලා දැනුණා මගේ ඇඟේ මට පොඩි කැස්සක් තිබ්බා. සෙම ගුලියක් වගේ තිබ්බා. ඒක නිකන් අර වමින ගියාට පස්සේ මගේ උගුර හරි සැහැල්ලුයි. මට දැනුණා මගේ කතා කරද්දි මගේ කටහඬ වෙනස් කියලා. ඉතින් මට එකපාරටම අර හනුන් කූරු පෙට්ටියේ සාමාන්‍යයෙන් තියෙන දුර ප්‍රමාණය බලනකොට මට එක අකුර දෙක වගේ පේන්නේ. ඇත්තටම මට ඒක දැන් පැහැදිලිව පේනවා කියවන්න. මට ඇත්තටම මහා සතුටක් තියෙන්නේ. අවුරුදු ගාණක් මං දුක් විඳා. ඇත්තටම විශ්ව සත්‍යයේ දෙවෙනි අධිපති නෙවෙයි පළවෙනි අධිපති වෙන්න ඕන. මේ වගේ දේවල් මේ වගේ අසරණ ලෙඩුන්ගේ ලෙඩ දුක් නිවාරණය කරලා සුව කරලා සුව කරන්න තව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. මේ විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය හැමදාම ලැබෙන්න ඕන. ඒ විශ්ව ශක්තියේ ඒ සම්පත් විදි මහත්තයා හදපු අඩපු දෙමාපියන්ට පින් ලැබෙන්න ඕන. ඒ වගේම ඒ විශ්ව ශක්තියේ අධිපති ඒ සම්පත් මල්ලිගේ පවුල ඒ දරුවෝ දෙන්න විශ්ව ශක්තිය විසින්ම ආරක්ෂා කරලා දෙන්න ඕන. ඒ අනින ගමන් බිම සියල්ලක්ම සාර්ථක කරලා දෙන්න ඕන. මම මේ දෑත් දෙක එකතු කරලා මට වඳින්න බෑ මං වැඩිමහල් නිසා. ඇත්තටම ගොඩාක් පිං මගේ පවුල ගොඩ දැම්මෙත් ඒ විශ්ව ශක්තිය වේද මහත්තයම තමයි. ඔයාලා මගේ මේ දේ අහලා මෙතෙන් දෙන්න ඇවිල්ලා ඔයාලගේ ප්‍රශ්න විසඳ ගන්න ඇත්තටම සහනයක් වෙයි. මට කියන්න තියෙන එච්චරයි. මං අද ගොඩාක් සතුටින් ඉන්නේ. මං හිතේ සැහැල්ලුවෙන් ඉන්නේ මෙතෙන් ආපු නිසා. නැත්තම් මම කියන්න බෑ මට ඒ ණය වෙච්ච මුදල. ඇත්තටම මට ගෙවා ගන්න බැරුව මං අඬපු ආන අනන්තයි. බුදුපහන ළඟට ගිහිල්ලා අඬපු ආර අනන්තයි. මරයට නිදා ගන්නකොට අඬපු ආර අනන්තයි. ඇත්තටම දැන් මං ඉන්නේ පුදුම සැහැල්ලුවකින්. ඒ බර මගේ ඔළුවෙන් නිදහස් වුණා. මට ඉතින් අවසානට කියන්න තියෙන එන්න ඇවිල්ලා ඕන දුකක් කියන්න හරිම කරුණාවන්ත විදියට සවන් දෙනවා. අහලා අපේ දේවල් වලට පිහිට වෙනවා.